හෙලෝ ඉවරිවන් අදත් අපි ඔබ සාදරින් පිළිගන්න අපේ YouTube චැනල එක වෙනුවෙන් අද අපි ඔයාට ඉදිරිපත් කරන්න යන්න ඉංග්‍රිසි කතාවේදී නැතුවම බැරි තවත් වාක්‍ය රටා දෙකක් බලන්නකො මේ පළවෙනි වාක්‍ය රටාව there is no point දැන් මේකේ සරල තේරුම තමයි වැඩක් නෑ තේරුමක් නෑ පළක් නෑ දැන් අපි තවදුරටත් කිව්වොත් වැඩක් නෑ දැන් එහෙ ගිහිල්ලා එයා ගෙදර නැතුව ඇති තේරුමක් නෑ දැන් මෙතන බලා ඉඳලා පලක් නෑ මේ ජීවිතය මේ විදිහට ගත කරලා අපි ඔන්න ඔය ආකාරයට අපි නිතර භාවිතන රටාවක් මේක අපි බලමු මේ රටාව හැදෙන්න මේ වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා වාක්‍ය රටාව there is no point කියන මේ ප්‍රේස් එකත් එක්ක නිපාත පදයක් යදෙනවා in කියලා there is no point in ඊළඟ මේකට එකතු වෙනවා ප්‍රධාන ක්‍රියාවට ing verb එකට ing verb plus ing දැන් අපි බලමු උදාහරණ වලින් මේක තව ටිකක් පැහැදිලි කරන්න එදිනදා ජීවිතයේදී භාවිතා වන there is no point in going there තේරුමක් නෑනේ දැන් එහෙ ගිහිල්ලා එතන in කියන නිපාතයට ක්‍රියාවට ing එකතු වෙනවා go going there is no point in going there තේරුමක් නෑ එයා එනකම් බලා ඉඳලා there is no point in waiting for him අර කෙනෙක් එනකම් බලා ඉන්නකොට අපි කියන්නේ waiting for him එයා එනකම් බලා ඉඳලා waiting for her ඔන්න විදියට there is no point in thinking about it පලක් නෑ ගැන දැන් හිතලා there is no point in thinking about it තවත් අපි උදාහරණයක් ගත්තොත් there is no point in attending that class වැඩක් නෑනේ මේ ක්ලාස් එකට ගිහිල්ලා එතන ක්ලාස් එකට යනවා අපි කියන්නේ attending එතන ක්‍රියාවට ing එක තියෙනවා attending there is no point in attending that class වැඩක් නෑ ක්ලාස් එකට ගිහිල්ලා there is no point in leading the life like this එතන කියන්නේ අපි ජීවිතය ගත කරනවා තේරුමක් නෑ මේ ජීවිතය ගත කරලා මේ විදියට එතන අපි කියන්නේ leading the life ජීවිතය ගත කරනවා like this මේ විදියට අපි බලමු ඊළඟ වාක්‍යයකට සරල වාක්‍ය රටාවක් be sure to remember to නැත්නම් remember to කියලා කියන්න පුළුවන් මේ වාක්‍ය රටාවේදී අපි කිව්වොත් අපි දැන් තවදුරටත් විස්තර කරොත් මතක ඇතුව කියන අදහසකින් අපි ඉන්නේ මතක ඇතුව හෙට උදේට කෝල් එකක් දෙන්න මතක ඇතුව ඔයාගේ ID කාඩ් එක ගන්න මතක ඇතිව රැට මොන හරි කන්න ගේන්න අපි දැන් ওই විදිහට එදිනදා ජීවිතයේදී මේ වාක්‍ය රටාව භාවිත කරනවා මේකත් සරල වාක්‍ය රටාවක් හැදෙන්නේ මෙහෙමයි මේ වාක්‍ය be sure to කියන ප්‍රේස් එකට ක්‍රියාපදයේ බේස් ෆෝම් එක එකතු වෙනවා ක්‍රියාවේ මූලය බේස් ෆෝම් එක දැන් උදාහරණ ගත්තොත් මතක ඇතුව කුඩයක් අරන් යන්න වහින්නයි යන්නේ be sure to carry an umbrella එතන අරන් යනවා කියන්නේ carry be sure to carry an umbrella මතක ඇතුව කුඩයක් ගන්න
Be sure to set the alarm at 5 o'clock in the morning. මතක ඇතුව එලාම් තියන් හිට උදේ පහට. Be sure to set the alarm at 5 o'clock in the morning. මතක ඇතුව පිටිපස්ස දොර වහන්න. Be sure to lock the rear door. Be sure to lock the rear door. එතන rear door කියන්නේ rear REAR පිටුපස කියන අදහස. මේක තව තේරුමක් තියෙන සමහරක් වෙලාවට rear pets rear animals කියලා අපි කියනවා සතුන් නැති කරනවට. දැන් මෙතන අදහස පිටුපස කියන එක පිටුපස දොර rear door. මතක ඇතුව රැට කන්න මොන හරි ගේන්න. Be sure to bring something for dinner. Be sure to bring something for dinner. මතක ඇතුව මොන හරි ගේන්න රැට කන්න. bring කියන්නේ ගේනවා. මතක ඇතුව ළමයව ගන්න ඉස්කෝලෙන්. Be sure to pick the child up from school. එතන අපි කෙනෙකු ගන්නවා තව තැනකින් ඉස්කෝලින් වගේ අදහස එනකොට එතන අපි කියනවා pick up කියලා ක්‍රියාපදේ. Be sure to pick the child up from school. මතක ඇතුව ළමයව ගන්න ඉස්කෝලෙන්. මතක ඇතුව එයාගේ බේට් ටික බොන්න. Be sure to take your medicine. Be sure to take your medicine. ඉතින් ඔබත් මේ වගේ වාක්‍ය රටාවන් පුහුණු වෙන්න තවදුරටත් පුහුණු වෙලා ඔබගේම වාක්‍ය හදන්න හදලා පුහුණු වෙන්න. construct your own sentences and practice more. ඉතින් මේ වගේ තවත් අපි නිතර භාවිතා වෙන නැතුවම බැරි වාක්‍ය රටා අපි ඉදිරි ලෙසන් වලට ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබත් අපේ channel එක subscribe කරලා comment එකක් දාන්න, like එකක් දාන්න. Thank you so much dear students. Goodbye.